අද නම් මැස්ස දවසක්. හොඳටම මැස්ස. මම අද හෙටා යන ප්ලෑන් කරත් මට ඒක ස්කිප් කරනවා මේ මැස්සත් එක්ක. අද ඉරිදා. අද නිවාඩු දවසක්. දැන් වෙලාව 8:40යි. උදේම නැගිට්ටට ඇඳෙන් නැගිටින්න හිතුන්නේ නැහැ. අල්මොද මගේ ටෙලි රූටින් එක කොයි වගේ වෙයිද කියලා. Keep watching. මානටත් උදේ වතුර එක බොන්න ඕනේ. අපි මට තම ෆෝන් හෝල්ඩ් එකක් ගන්න බැරි වුණා. ඉතින් I'm in the tutor. She's supposed to fit here. දැන් අපි බ්‍රෙක්ෆාස්ට් එක හදමු. මම හිතාගෙන ඉන්නේ අද සුපුරුදු ඕට්ස් කන්න තමයි. මේ දවස්වල මගේ ඩයට් ප්ලෑන් එකක් යනවා. මොකද මගේ හොඳම යාළුවාගේ වෙඩින් එක තියෙනවා. ඉතින් මගේ weight එක පොඩ්ඩක් වැඩි වුණා. මම පටන් ගත්තේ Tuesday මගේ මොකක්ද ඩයට් ප්ලෑන් එක. එතකොට උදේට මම කන්නේ සාමාන්‍යයෙන් ගොඩක් බොහෝ දුරට ඕට්ස්, ෆෘට්ස් ඒ වගේ දේවල්. දවල්ට මම හෙවි ලන්ච් එකක් ගන්නවා. මොකද එකපාරට ඇඟට හුරු කරන්න අමාරුයිනේ. රාත්‍රියත් මම කන්නේ පොඩි පොඩි දේවල්. දැන් අද හදමු ඕට්ස්. ඕට් එක සාමාන්‍යයෙන් ගොඩක් අය කරන්නේ රෑට ඕට්ස් වලට කිරි දාලා ෆ්‍රිජ් එකේ තියලා තමයි ගන්නෙ. බට් මට මං ඇනෙක්ස් එකේ ඉන්න නිසා මට ෆ්‍රිජ් එකක් නැහැ. ඉතින් මම පොඩි වෙලාවක් තමයි ඕට් එක කිරි එකේ තියන්නේ. බලමු කොහොමද හදන්නේ කියලා. මට ඕන වෙනවා මේකට ඕට්ස් සහ කිරි. මේ දෙකයි තව මං ගන්නවා ගව තියෙනවා කෙසෙල්. එකයි දෙකයි තුනයි ඔයාලට ඕන ඩේට්ස් ගන්න පුළුවන් sugar ගන්න නැතුව. ස්වීට්නස් එකට මම ගන්නේ ඩේට්ස්. පොට්ස් හැන්දි 4-5ක් දා ගන්නවා. ඊට පස්සේ මේකට මම කිරි දා ගන්නවා. ඉතුරු කිරි ටික මොනවා mango.
අඹ පෙන්වන්න බැරි වුණා. මං ගාව අඹ ගෙඩියක් තිබ්බා. සහ මං දැන් අඹ කෙසෙල් දෙක මේකට දාගන්නවා. ඔයාලට ඕන ෆෘට් එකක් ගන්න පුළුවන්. ස්ට්‍රෝබෙරිස්, එතකොට මිදි, ඇපල් ඕන එකක් ගන්න පුළුවන්. අද මං ගත්තේ අඹ සහ කෙසෙල්. මම ඩේට්ස් 5ක් ගත්තා ස්වීට්නස් එකට. ඒත් මම සුගර් දාන්නේ නැති නිසා. මං ගාව බී හනිත් මේ වෙලාවේ නැහැ. ඒ නිසා මම ඩේට්ස් දැම්මා ස්වීට්නස් එකට. ඕට්ස් බෝල් එක. ඕකේ. මේ තමයි බ්‍රෙක්ෆාස්ට් එක. මේ මගේ හෙල්දි මීල් day 7. ඊට දවස කියන්නේ තියෙන ප්‍රශ්න ඔක්කොම පැත්තක දාලා මම මට වෙන් කරගත්ත දවස. මම වෙනුවෙන් දාගත්ත දවස. ලන්ච් එකෙන් හම්බෙමු. I finished my oatmeal. ලන්ච් එක හදනවා කිව්වට මම එදා ලන්ච් එක හැදුවේ නැහැ. breakfast එක finish කරා. කොහොම හරි මට ටවුන් යන්න වුණා. ඉතින් මම ටවුන් ගියා. මට පොඩි පොඩි වැඩක් කරන් තිබ්බා. අවශ්‍ය බඩු වගේක් ගන්න තිබ්බා. හොඳට වහිනවා. මේ පායනවා මේ වහිනවා. පොඩක් ඉඳලා ස්නැක් එකක් අරගෙන මම ටවුන් යන්න ලෑස්ති වුණා. චුට්ටක් ඔයාලට ගිහින්
තියෙන මගේ චූටි මේක මං එළියට බැසෙනම් අද මම ටවුන් යන්නේ පයින් කියලා හිතාගෙන. ඒත් මේ රස්නෙත් එක්ක අවුවත් එක්ක මගේ හිත කිව්වෙම නැතහා අපි බස් එක යමු කියලා. ඉතින් මම බස් එක ගියා. මේ ඉතින් හැමදාම යන එන රූට් එක දිහා මං කන්න වගේ බලන් යනවා. මම ට්‍රයිපෝඩ් එකක් ඕනේ තිබ්බා. ඉතින් මම ඒකත් අරගෙන පොඩි වැඩ ටිකක් කරගන්න ඇවිත් යනවා. ගෙදර ආවට පස්සේ රෑ වෙලා මගේ යුනියර් යාළුවෙක් එක්ක පොඩි කෝල් එකක් ගත්තා. අවුරුදු පොඩ්ඩක් කතා කරන්න. කොහොමයි මගේ ජීවිතේ මේ තමයි මං ගත කරන පර්ෆෙක්ට්ම කාලේ. පර්ෆෙක්ට්ම ටයිම් පීරියඩ් එක. මොකද මං දැන් කරන්නේ hina වෙන එක විතරයි. මගේ ජීවිතේ තියෙන ලස්සන දවස් විතරයි. පොඩි මොකක්ද ඒකට කියන්නේ ඩවුන් ටයිම්ස් තියෙනවා. හැබැයි කලින් අවුරුදු කීපය කලින් අවුරුදු වල කලින් මීට කලින් තිබ්බට වඩා ගොඩක් වෙනස්. ඇත්තමයි මං දැන් දන්නේ hina වෙන්න විතරයි. ප්‍රශ්නාවත් මං කරන්නේ දැන් hina වෙලා උත්තර හොයන එක. සමහරවිට මම මැචුවර්ඩ්ද දන්නේ ඒත් කමක් නැහැ. මට පුළුවන් දැන් මාව හිනස්සට තියාගන්න. මං හරි ආසයි මම මේ ජීවත් වෙන විදිහට. බලාපොරොත්තු අඩුයි. වගකීමුත් අඩුයි. හැබැයි මං hina වෙලා ඉන්නවා. හැම ගෑල් ළමයෙක්ටම ලස්සන දවස් එන්නේ ඉස්සරහට. හැබැයි දැන් ඔයාගේ මේ තියෙන ලස්සන දවස් නම් ඉස්සර දවස් තවත් ලස්සන වෙයිද? ඉතින් ළමයෝ මොන දේ වුණත් hina වෙලා ඉන්න. Okay, see you in the next video. Bye.